Hi guys, welcome to the Navi Gaming YouTube channel. ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ මේ දවස්වල Free Fire ගන්න කොල්ලෝ ගෙල්ලෝ ගොඩක් හොයන proxy server account එකක් හදාගන්නේ කොහොමද කියලා. ඒ වගේම මගේ channel එක subscribe කරලා තියාගන්න. මම මේකෙන් Free Fire upcoming events updates වගේම තවත් game එකේ වැදගත් තොරතුරු වාර ගේනවා. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. හරි දැන් ඔයාලා මුලින්ම මේක කරගන්න APK එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඒකට ඕන කරන link එක මම පල්ලෙහා description එකේ දාලා තිනවා. ඒකෙන් ගිහිල්ලා website එකට යන්න. හරි ඊට පස්සේ ඔයාලට දැන් මේක එතන පේනවා ඇති මේ ෆයිල් දෙකක් පේනවා ඇති. ඒකේ මේ පල්ලෙහා තියෙන Free Fire mod APK කියලා. අන්න ඒක ඉස්සරහ තියෙන පොඩි කොපි ඉස්සරහ ටික් එකක් දාගන්න. දාලා download button එක දෙන්න. හරි දැන් APK එක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ඒක ඔයාලා ඉන්ස්ටෝල් කරගන්න ෆෝන් එකට. හරි ඉන්ස්ටෝල් වුණාට පස්සේ ඕපන් කරගන්න. ඊට පස්සේ මේ විදිහට වෙන්නේ ඒක ඔයාලා ඩවුන්ලෝඩ් වෙන්න තියාගන්නකොම ඒක ඩවුන්ලෝඩ් වෙයි. හරි ඒක ඩවුන්ලෝඩ් වෙලා ඉවරුනට පස්සේ ඔයාලා ඇප් එකෙන් බෑක් වෙයි. ඊට පස්සේ ඔයාලා මේ ආපහු ගිහලා ඇප් එක ඕපන් කරගන්න. හරි ඊට පස්සේ ඔයාලා සාමාන්‍යයෙන් guest account එකක් හදාගන්න විදිහටම මෙතන guest account එකක් හදාගන්නේ ෆයිල් එක දීලා nickname එක දීලා ඒ විදිහට guest account එකක් හදාගන්න. හරි ඊට පස්සේ ඔයාලට මේ විදිහට message එකක් එයි. ඒකේ මේ උඩ පෙන්නන account ID කියන එක ඔයාලා account ID කියන එක ගන්න. ඒක ඊට පස්සේ ඔයාලා මේ මම link එක දාලා තියෙන මේ website එක unlock ID කියලා අන්න ඒ website එකට යන්න. හරි ඊට පස්සේ ඔයාලට Discord account එකක් තියෙනවා නම් මෙතන continue with Discord දෙන්න. එහෙම නැත්නම් unlock without Discord දෙන්න. මට Discord account එක නැහැ. ඒකින්ද මම මෙතන unlock without Discord දෙන්නේ. ඊට පස්සේ මේ විදිහට add play way එක add play way ඒ වලින් back වෙවි ඒක ඉස්සරහට යන්න. ඊට පස්සේ මෙතන enter account ID කියලා එකේ එතන ඒකට අර කලින් පෙන්නපු account ID එක paste කරගෙන ඔයාලගේ just දිගටම play වෙයි. ඔයගොල්ලෝ back වෙවි දිගටම ඉස්සරහට යන්න. හරි ඊට පස්සේ මේ වගේ තමයි එකේ එතන මේ ඔයා මෙතන මේ යට තියෙන countdown එකෙන් පස්සේ next දෙන්න. හරි දැන් මේ විදිහට message එකක් ආවේ කියනවා ඔයාගේ account එක unlock වෙලා තියෙන්නේ. ඊට පස්සේ දැන් ආපහු back වෙලා ආයේ game එකට යන්න. හරි දැන් ඔයාලගේ account එක හැදිලා තියෙන්නේ. මේ විදිහට ඔක්කොම තියෙනවා. හරි දැන් account එක හැදිලා ඉවරයි. මේකේ පේන බන්ඩල්ස් ඔක්කොම වගේ තියෙනවා. ඉතින් දැන් තාම හැම එකක්ම වගේ තියෙනවා. ඒ වගේම මේ තව දෙයක් විශේෂ කියන්නේ මේක hip hop එකේ සබුර එකයි මේ වෝල්ට් එකේ නෑ. ඔයාලා ස්ටෝර් එකට ගිහිල්ලා එතනින් ගන්න බයි කරගන්න වෙනවා. මේ ගේම් වලින් බයි කරන්න පුළුවන්. එතනින් බයි කරගන්න. ඊට පස්සේ ඔයාලට පේන මේකේ එවෝ ගන්ස් ඔක්කොම තියෙනවා. ඉතින් හැම එකක්ම තියෙනවා. හරි ඊට පස්සේ දැන් මේක මේ අපිට account එක customize කරගන්න. මොකද මේකේ තියෙන මේ gem එහෙම එක ගණන් පේනවනේ. මේ විදිහට අපිට account එක customize කරගන්න ඕනේ. ඒකට මම තව link එකක් දාලා තියෙනවා description එකේ dashboard කියලා. අන්න ඒකට යන්න.
මේ වෙබ්සයිට් එකට ආවම මෙතන ඔයාලට තියෙන ගේම් account ID එක ගන්න. එතනට අර අපේ ID එක දෙන්න. හරි. ඊට පස්සේ ඔයාලා ආයි මේ මෙතනින් මේ බැක් වෙලා ගේම් එකට යන්න. ගේම් එකට ගිහිල්ලා ගේම් එකේ වෝල්ට් එක මේල් බොක්ස් එකට ඊමේල් එක ඇවිල්ලා තියන්නේ. ඒකේ තියෙනවා ඒකේ පරිණත වෙලා තියෙන මේල් එකේ කන්ෆර්ම් කියලා තියෙනවා. අන්න ඒක ක්ලික් කරන්න. හරි. ඊට පස්සේ මේ විදිහට නා ඊට බැක් වෙන්න. බැක් වෙලා වෙබ්සයිට් එකට යන්න ආපහු. හරි. මෙතන ඔයාගේ account එක බයින් වෙලා තියෙනවා. හරි. මෙතනින් ඔයාලට බලමු ඔයාලට කැමති විදිහට ඔයාගේ ප්‍රොෆයිල් එක කස්ටම් කරගන්න. මම මෙතන මේ විදිහට නම දෙනවා. ගෝල්ඩ් ගන්නත් අපිට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්. මම මේ රැන්ඩම් ගණන් නිකන් දාන්න ඔයාලට කැමති විදිහට දෙන්න. ඊටසේ ඔයාලට ඔයාගේ ලෙවල් එක වෙනස් කරන්න පුළුවන්. ලයික් ගන්න මේ විදිහට ඔක්කොම ඔයාලට මෙතන කස්ටම් කරගන්න පුළුවන්. හරි. ඒ විදිහට ඔයාලා එඩිට් කරගන්න ඕනේ, කස්ටම් කරගන්න ඕනේ, ටික කරගෙන ඉවරලා මේ පේජ් එකටම ගිහලා අප්ඩේට් ප්‍රොෆයිල් කියන එක දෙන්න. හරි. දැන් අපෝ වයි ගේම් එකට යන්න. ගේම් එකයි රිලෝඩ් වෙයි. හරි. දැන් ඔයාලට පේනවා ඇති ජෙම් ගානයි ඔක්කොම දේවල් අපිට ඕන විදිහට කස්ටම් වෙනස් කරපු විදිහට මේ වෙනස්ලා චේන්ජ් වෙලා තියෙනවා. හරි guys, ඉතින් එහෙනම් එතන වීඩියෝ එක ඉවර වෙනවා. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න යන්න. තව ඉස්සරහටත් මේ වගේ වීඩියෝ බලන්න මාව subscribe කරලා තියාගන්න. එහෙනම් වීඩියෝ එක බලපුවා ඔයාලා ඔක්කොටම thank you so much.